ආයුබෝවන් මගේ යාළුවනේ සතුටෙන් සනිපෙන් ඉන්නව නේද? අද මම ඔයාලව එකතු කරගෙන යන්න හදන්නේ ලේසියෙන් කෙනෙකුට කරගන්න බැරි මුතු මැණික් වලටත් වඩා වටිනා පින්කමකට. ඉතින් ඒ පින්කම මහා සෑයේ තමයි සිදු කරන්නේ. හවස 3න් පස්සේ තමයි පින්කම තියෙන්නේ. ඉතින් මේකට මූලික වුණේ මගේ මහත්තයාගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නගේ සම්පූර්ණ වියදමෙන් තමයි මේ වටිනා පින්කම සිදු කරේ. ඉතින් අපි දෙන්නට නිදුක් නිරෝගී ජීවිතයක් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තාත්තට දැන් අවුරුදු 90ක්. අද අපි උතුරු දොරටුවෙන් තමයි ඇතුළු වුණේ. මොකද අම්මටයි තාත්තටයි ඇවිදින්න අපහසු නිසා වීල් චෙයා දෙකක් ඉල්ල ගන්න වුණා. මේ ගැන ඔයා දැනුවත්ද? හරිම පහසුයි. එයාලටත් මහන්සියක් නැතිව මහා සෑය වන්දනා කරන්න පුළුවන් වුණා. මේන් ගේට් එකෙන් ඇතුල් වෙන්නේ නැතුව ඔයා එන්න බසවක්කුළම වැව පැත්තට. එතකොට මහා සෑයේ උතුරු දොරටුව හම්බෙනවා. ඉතින් වාහනෙන් බස්සගෙන වීල් චෙයා එකේ වාඩි කරවගෙන හරිම පහසුවෙන් ඇතුල් වෙන්න පුළුවන්. බලන්නකො මහා සෑය හුණු පිළියම් කරනවා. අපි හවස 3ට එනකොට නම් හුණු පිළියම් කරලා අවසන්. ඉතින් ඒකත් හාස්කමක් වගේ මට නම් දැනුනේ. මං පාන්දර කිරිහාර උයාගත්තා. ඉතින් දැන් මේ යන්නේ ඒ කිරිහාර පූජා කරන්න. නැට්ටම තුඩු පාට එකක් මගේ ගෞතම බුදු පියාණන් වහන්සේට මේ කිරියාහාර පූජාව පූජා කරමි. පූජාම වේවා. මගේ කටුක වූ සසර ගමන නිමා කරගන්නට මේ පින හේතු බීජයක්ම වේවා. සාදු සාදු සාදු. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පින ඒකාන්තයෙන්ම හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. අපි ගියා තවත් ඒ ළඟ තියෙන ලස්සන පන්සලකට. ඒ පන්සලේ රහතන් වහන්සේලා 500 නමක් අඹලා තියෙනවා. මාරම ලස්සනයි. ගල් ගුහාවක් හදලා තියෙනවා. කෘත්‍රිම විදිහට හදලා තියෙන්නේ. ඒ පන්සලේ නම මම දන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ පන්සල. නම දන්නේ නැහැ. නම මතක නැහැ මට. මේ විදිහටම තව පන්සලක් තියෙනවා. මේ
තන්තිරි මලේ. ඒ තන්තිරි මලේ නෙවෙයි මේක රුවන්වැලි සෑයට ගොඩක් දුර නෑ. වෙහෙස නිවාගන දුරු කතරේ සිත පහදායි මේ දෙසු ධර්මේ මෙත් කරුණා ගුණ මුදිතා මහිමෙන් මුළු ලොව සනහා මග පෙන්වා දුකින් මුදාගන්නට රුදු සසර නිමා තිලෝහිමි පාදවදිමි බැතියෙන් සිරසනමා නිවන් සදන බුදුගුණ මහිමි මේ ගල් ගුහාව සම්පූර්ණයෙන්ම කෘත්‍රිමව නිර්මාණය කරපු එකක්. ඉතින් ලොකු ධනයක් ශ්‍රමයක් දරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.
ඔන්න ඊට පස්සේ අපි නාලා කාලා ලෑස්ති වුණා හවස පින්කමට. අපි ආවේ මෙන්න මේ පින්කම සිද්ධ කරගන්න. අපිට ඒකට උදව් වුණා අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්. එයා අනුරාධපුරයේ ඉන්නේ. ඉතින් එයාගේ ගමේ කට්ටියයි ගමේ හාමුදුරුවෝයි එක්කරගෙන අපිට මේ වැඩේට උදව්වට ආවා. ඉතින් අපි මේ හදන්නේ රුවන්වැලි මහා සෑයට කප්රුක් පලන්දන්න. ඒ වෙනුවෙන් ඒ අයියා ගොඩ උදව් කරා අපිට මේ විදිහට සෙනග හොයාගෙන මේ වැඩේ ලස්සනටම කරගන්න. ඉතින් බලන්නකෝ මාරම ලස්සන පින්කමක්. මේ තියෙන්නේ බසවක්කුළම වැව. බසවක්කුළම මෙතන ඉන්නකොට පේනවා අපිට චෛත්‍ය රජාණන් වහන්සේලා 4 නමක්. රුවන්වැලි සෑය, ඊට පස්සේ ජේතවනාරාමය, මිරිසවැටිය, අබේගිරිය. ඉතින් හරිම සුන්දර පරිසරයක් මෙතන තියෙන්නේ. මේ කප්රුක් පූජාවේ ආනිසංස මොනවද කියලා ඔයාලා දන්නවද? ඉතින් නිවන් දකිනාතුරු භව භෝග සම්පත් ලැබීම, විසිතුරු වස්ත්‍රාභරණ ලැබීම, සිතූ පැතුම් සම්පත් ලැබීම, කිසිම ජාතියක සතර අපායේ නොඉපදීම, නිවන් අවබෝධ වීමට හේතුවක් වීම, තුන් කාලයටම සැප සම්පත් ලැබීම, ඔය වගේ දේවල් තමයි මේ කප්රුක් පූජාවේ ආනිසංස වෙන්නේ. මේක අටමහා කුසල් වලින් එකක් නෙවෙයි. ඒ වුණත් මහා ලොකු පින්කමක් මේ කප්රුක් පූජාව. බසවක්කුළම වැව වටේට සාදුකාර දිදී යන මේ ගමනේ හිතට දැනුනේ නම් පුදුමාකාර සතුටක්. ඔය විදිහට තමයි මේ පින්කම අපි සිදු කරේ. ඉතින් මේ පින්කම බලාගෙන ඉන්න ඔයාලටත් මේ පින් අනුමෝදන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. वंशये शाक्य परपुरे संविति रजसीरे ඔපවත් කරමින් මෙලොවට බිහි වූ සිදුහත් කුමරුවනේ අභිනිෂ්ක්‍රමණය කරනාවක නැ කවුරුත් දැන සිටියේ ලෞතුරු සම්මා සම්බුදු පදවිය ඔබටයි හිමි වූ